මේ ශිවානි මිස් නේද? මං දකින්න ආසාවෙන් හිටියේ. මං සමනලි. ඔය ආවත්? මේ ළමයා කවුද? ගෙදර තනකොළ කපලා ගෙන ආපු කෙනෙක්ද? මේ මගේ පර්සනල් ඇසිස්ටන්ට්. එයා දැන් මෙහෙ ඉන්නේ සමනලි. මං හිතුවා අපේ ගෙදර අලුත් අයිතිකාරයා කියලා. මම ගෙදර නැති වෙලාවේ අම්මා ගෙදර වික්කක් දන්නේ නැහනේ. ශිවානි පිස්සුද? මම මේ ළමයට දොස් කියනවා නෙමෙයි. ඒත් අම්මටවත් මට කියන්න තිබුණා ගෙදරට කවුරු හරි ගත්ත කියලා වැඩට. ඒක කියන අඩු ගානේ මට කෝල් එකක්වත් දුන්නත්? හරි හරි. බොරු රණ්ඩු අදින්න ඕනේ නෑනේ. පියන් ඇතුළට යන්නේ. හරිම තිබහයි සමනලි. කකරි හදන්නකෝ පොන්න. හොඳයි මට. ශිවානි හම්බුනේ නැද්ද? නෑ බං. ඒකිට නෑ ජැකිට නෑ. උන්ගේ ෆෝන් වැඩක් නෑ. කොහෙ ගිහිල්ලාද කියලා නෑ බං. හැබැයි සමින්දි නම් කෝල් කරා. මොකද කියන්නේ කියලා අහනවා. නේ මන්ද බං. කාර්යක විකුණලත් බෑ නොවිකුණත් බෑ. දීලා දාපු ගමන් මම සල්ලි ටික දෙනවායි කියපුවා. ඒකට කිසිම අනුකම්පාවක් නැහැ නේද? නැත්තම් නඩුකේ පොඩි මුසාවි ගිය ගමන් අර හදාගත්ත සේරම ඉවරයි. මම තිබිච්ච පරණ යාළුකම නැති කරගත්තේ නැතුව මිසක්. ඔබට මතක නෑ උඹ වෙනස් වෙච්ච තරම. ඔබට පිස්සුද බං? මේ පොඩි අතපසුවෙන් වෙන්න ඇති මේ. ඒකට මට වෙනස් වෙන්නේ නැහැ. මම මේ රස්සාව කරන්න පටන් ගන්න අවුරුදු 15ක් වෙනවා. ඔය කාලෙට තරු ඕන තරම් මම දැකලා තියෙනවා. පටන් ගන්නකොට ඇස්වල කාන්තියෙන් තරු දිලිසෙනවා. ඊට පස්සේ අඟල් 4ක් විතර ලස්සන හිනාවක් තියෙනවා. පස්සේ ඔය අඟල් ගන්න බහිනවා. ඇස් මැල වෙලා ගිහිල්ලා මොනවද වෙනවා? පිස්සුද බං උඹට? මොනවද මේ කියන්නේ? පොඩ හිටපන්. ඊට පස්සේ ඒවා දිවිලා ගිහිල්ලා ඇඩ්‍රස් නැතුව යනවා. පොඩ ටොයිලට් එක ගන්නේ? ඉපාර මොකද? ලෙඩද දන්නේ? බොම් බලපන්. තිසරගේ තවත් නඩුවක්. ඉස්සර නාට්‍ය පොලිමේ දැන් නඩු පොලිමේ. අම්මා මම මගේ ජීවිතේ දැනගත් තීරණයක් ගන්න හිතුවා. ඒ මොකක්ද? ඒ තීරණය වෙනුවෙන් මම ඕන දෙයක් අතරලා ආපහු ගෙදර එන්නත් ලෑස්ති. ඒක නම් හුඟක් හොඳයි. මොකද්ද ඉතින් ওই තීරණේ? මට හිතුණා සංකල්පත් එක්ක තිබෙන ප්‍රශ්න ඔක්කොම සෙටල් කරලා දාන්න. මම තාම සංකල්පට කැමති අම්මා. සංකල්පය මට වෙන කිසිම කෙනෙක් හරියන්නේ නැහැ.
ශිවානි මොනවද මේ කියවන්නේ? ඔයා හිතනවාද එහෙම ඔයාට හිතන වෙලාවට සංකල්පත් කැමති වෙයි කියලා ඔයාට? අනික හොඳට මතක තියාගන්න. සංකල්ප නෙවෙයි ඔයාව දාලා ගියේ. ඔයයි සංකල්පව දාලා ගියේ. ඔය ළමයි ඩ්‍රින්ක් එක සර්ව් කරලා ඉවර නම් මෙතනින් යන්න පුළුවන්. අපි මෙතන පෞද්ගලික දෙයක් කතා කරන්නේ. මැනස් කියලා දෙයක් නැද්ද? සෝරි මැඩම්. ශිවානි ඒ සංකල්පගේ යාළුවෙක් අංගි කෙනෙක්. මං කොහොමද ඒක දන්නේ? මම ස්ටාර් කෙනෙක්. මගේ ජීවිතේ වෙන පර්සනල් දේවල් පිටාය දැනගන්න ඕනේ. ශිවානි ආයමත් සැරයක් ඔයාගේ ප්‍රශ්නෙට නම් මට මැදිහත් වෙන්න විදියක් නැහැ. මම ඒකට කැමති නැහැ. ඔයාම සංකල්පයක කතා කරලා තීරණයක් ගන්න.